මේ ඔබ දකින්නේ අද සවස් භාගයේ පවත්වනු ලැබූ භක්ති ගීත සංදර්ශනය තමයි තරඟාවලිය තමයි ඔබ මේ දකින්නේ. ඉතින් අද දවසේදී මේ භක්ති ගීත සඳහා සහභාගී වන්නේ මේ අවට ප්‍රදේශයේ වල පාසල්වල එමත් නැත්නම් දහම් පාසල්වල දුවදරුවන් තමයි මේ තරඟයට ඉදිරිපත් වෙ සිටින්නේ. ඉතින් තරඟකරුවන් එහෙම නැත්නම් කණ්ඩායම් 15කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වෙලා තිබෙනවා මේ තරඟය සඳහා. ඉතින් විශේෂ විතාග ලබා දීම සඳහා මාතෘපීලන ආයතනයේ ඉහළ නිලධාරීන් සහ එවැගේම කර්මාන්ත හා ව්‍යවසායක සංවර්ධන අමාත්‍යතුමන් සුනිල් හඳුන්වති මැතිතුමන් අද දවසේදී සම්බන්ධ වෙන ඇතුළු ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් තමයි මේ ත්‍යාග ප්‍රදාන උත්සවය සිදු වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අද දවසේදී භක්ති ගීත තරඟයේ ජයග්‍රාහකයන් ජයග්‍රාහිකාවන් ප්‍රකාශයට පත් කරලා ඔවුන්ට ත්‍යාග ලබා දෙන්නේ විශේෂ මූල්‍ය ත්‍යාගය ලබා දෙන්නේ මාතර ෆ්‍රීලන් අනුග්‍රහයෙන් තමයි මේ සියලු මූල්‍ය ත්‍යාගයන් ලබා දෙන්නේ.